ඔතුමාලා කොහොමද මේවර මැතිවරණයට ඉදිරිපත් කරලා තියෙන්නේ? අපි පොදු ජන එක්සත් පෙරමුණ විදිහට අතපුර දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන 15කට වැඩි ප්‍රමාණයකට මෙවර නාම යෝජනා බාර දුන්නා. ඒවා බොහෝමයක් සාර්ථක ලෙස පිළිගෙන තිබෙනවා. අපි බලාපොරොත්තු වෙනවා රටේ යම් පැවති ඡන්දවලින් යම් පණිවිඩයක් දීලා තියෙනවා. ඒ ජනතාව දීපු පණිවිඩයක් තේරුම් අරගෙන අපිට තියෙන දීර්ඝ අත්දැකීම් පළපුරුද්ද සහ මානව හිතවාදී ගතිය ඉදිරියට අරගෙන මෙවර මැතිවරණ ව්‍යාපාරය ගමේ බර දරන්න පුළුවන් මහජන නියෝජිතයන් ඉදිරියට ගෙනෙන මැතිවරණයක් බවට පත් කරගන්න අපි කටයුතු කරනවා. ආණ්ඩු පක්ෂය නම් කියන්නේ උන්ට තරංගයක් නැහැ. ඒ වගේම අනිත් පක්ෂවල දෙකමත් මේ ඡන්දපොරට ජනතාව ගෙන්න ගන්නවා ශක්තියක් නැහැ කියන එකයි. ආණ්ඩු පක්ෂය කියන්නේ මේ රටේ ඉතිහාසයේ වැඩිම බොරු කියපු පක්ෂය සහ ආණ්ඩු කරද්දිත් බොරු කියන පක්ෂය. දැන් අපි ජ්‍යෙෂ්ඨ පක්ෂ විදිහට පහුගිය මැතිවරණවලදී අපි බොරු කිව්වේ නෑ. අපි පරදින බව දැනගෙනත් අපි ප්‍රතිපත්තියක ඉඳලා කරන්න පුළුවන් දේ විතරයි අපි කිව්වේ. හැබැයි ආණ්ඩුව එහෙම නෑ. වේදිකාවලට නැග්ගාම කටට එන හැමදේම බොරුවම කිව්වා. ඉතින් දැන් ඒව ජනතාවට තේරිලා තියෙනවා. අපිට බලා ගන්න පුළුවන් ආණ්ඩුව ඔය කියන ආණ්ඩු රාජ්‍ය බලය තියෙන නිසා යම් වාසි සහගත තත්ත්වයක් අයත වාසි සහගත තත්ත්වයක් ගන්න ඉඩ තියෙනවා. ඒක බැරිකමක් නෑ. මුණ බැඳගෙන ඇවිල්ලා කරපු දේවල් තියෙනවා. ඡන්ද පොලට යන්න එපා කියලා කරපු පළපුරුද්දක් තියෙනවා. කප්පම් ගත්ත පළපුරුද්ද තියෙනවා. ඒ නිසා ඒවෙන් එහෙම කරන්න පුළුවන් වෙයි. නමුත් ජනතාව රවට්ටපු එකේ ප්‍රතිවිපාකත් මේ සැරේ බලා ගන්න පුළුවන් වෙයි කියලා හිතනවා. මට කෙටියෙන් උත්තරයක් ඕනේ. මෙවර පළාත් පාලන ආයතන කීයක් විතර බලය ගන්න පුළුවන් වේවිද? අපි ඡන්දයේදී බලමු. ඡන්දය පවත්වන්නේ ඒකටනේ. ඡන්දයක් පිළිබඳ අනාවැකි කියන එක අපි වගේ පක්ෂයකට සුදුසු නෑ. හරි බොහොම ස්තුතියි. ඔබ සියලු දෙනාට අපි සුබ පතනවා. ජයග්‍රහණය කරන්න ලැබේවා කියලා. අපි